මේ ඔබ දකින්නේ කජුවත්ත අරිය ධම්ම ආරණ්‍ය සේනාසනයේ ශික්ෂාකාමී පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා ඊ타මත් කටුක ස්ථානයක සක්මන් මළුවක් සකස් කරන ආකාරය ඉදිරියට එළඹෙන වස් කාලයේදී මහා සංඝරත්නයට පහසුවෙන් ගුණ පුරන්න, වීරිය වඩන්න, සිත දමනය කරන්න තමයි මේ සියලු කැපකිරීම් කරන්නට යෙදුනේ. අප විසින් රැස් කරන්නට යෙදුන සියලු කුසල ධර්මයෝ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට වගේම අපගේ කල්යාණ මිත්‍රයන් සියලුම දෙනාට නිවන් අවබෝධය පිණිස පාරමී ධර්මයක්ම වේවා. වීරිය පාරමිතාවක් වේවා, අදිෂ්ඨාන පාරමිතාවක් වේවා. ඒ වාගේම සක්දෙමිදු ප්‍රදාන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරාෂ්ටන සතරවරන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවියෝ අනුමෝදන් වෙත්වා. ලෝකපාලක සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වාගේම අපි හැදු වැඩු මව් දෙමව්පියන්ටත් ශිල්ප සතර ගියාදුණු ගුරුවරයන්ටත් දස දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයාට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. වීරිය පාරමිතාවක් වේවා. නිවන් අවබෝධයේ පිණිස පාරමී ධර්මයක්ම වේවා. ඒ වාගේම මේ YouTube channel එක ඔබ තව ඉදිරියට පළව කරන් යන්. එතකොට තවත් මෙවැනි කුසල ධර්මයන් ඔබ සියලු දෙනාට අනුමෝදන් වන්න පුළුවන්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සඳහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සියලු සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. කායික මානසික චිත්ත පීඩා දුරු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු සාදු සාදු.